දිනෙන් දින උණුසුම් වන මැද පෙරදිග යුද්ධයත් සමග මේ මොහොතේ ජාත්‍යන්තර අවධානය තදින්ම යොමු වී ඇත්තේ තම ස්ථානය හඳුනා ගැනීමේ පද්ධති සැඟ වූ තත්වයක අති වේගයෙන් මැද පෙරදිග දෙසට ගමන් කරන ඇමරිකානු යුද නාවික යාත්‍රාවක් වන USS ට්‍රිපොලි වෙතයි. වාර්තා අනුව මෙම නාවික යාත්‍රාව තුළ ගොඩබිම සහ සාගර සටන් මෙහෙයුම් සඳහා අතිශය පුහුණුව ලැබූ මැරීන් සෙබළුන් 2200කට අධික පිරිසක් රැඳී සිටින බව පැවසෙනවා. එය සාමාන්‍ය නාවික ගමනක් නොවන බවට තවත් වැඩි කරන්නේ ගොඩබිම් ප්‍රහාර මෙහෙයුම් වල බහුල භාවිතා කරන A-10 වර්තොං ප්‍රහාරක යානා සහ A-64 අපාචි හෙලිකොප්ටර් සහ ගැඹුරු ආරක්ෂක ස්ථාන විනාශ කිරීමට භාවිතා වන 5000 පවුන්ඩ් ග්‍රවුන්ඩ් පෙනට්‍රේටර් බොම්බ්ස්ද මේ සමග පිටත් කර යවා ඇති බව සඳහන් වීමයි. මේ සියල්ල එකට බැලුව විට මැද පෙරදිග කලාපය තුළ විශාල යුද්ධමය හෝ උපාය මාර්ගික ක්‍රියාමාර්ගයක් සඳහා පසුබිම සකස් වෙමින් ඇති බවට දැඩි සැකයක් මතුවෙනවා. අනිත් අතට මේ වන විටත් ඇමරිකානු 5 වන නාවික බලගණය සහ 7 වන බලගණය කලාපයේ රැඳී සිටින බවත් සමස්ත වශයෙන් බලන විට 40000කට අධික සෙබළ බලයක් දැනටමත් එම කලාපයේ ස්ථානගතව සිටින බවත් සඳහන් වෙනවා. ඒ කියන්නේ මෙය තනි නැවක් පිළිබඳ පුවතක් නොවේ. මෙය සම්පූර්ණ කලාපීය හමුදා සැලැස්මක කොටසක් විය හැකි ඉතා බරපතල සංඥාවක්. හුඟක් යුද විශ්ලේෂකයන් පවසන්නේ මෙම හදිසි ස්ථානගත කිරීම වල අරමුණ ඉරානයට දූපත් අත්පත් කර ගැනීමක් හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමක් විය හැකි බවයි. ඒත් ඇත්තටම මෙහි සැබෑ ඉලක්කය කුමක්ද? මේ හමුදා ඒකරාශී වීම අවසානයේ කුමන මෙහෙයුමකට මාරු වේද? මෙම ප්‍රශ්න වලට මෙතෙක් නිශ්චිත පිළිතුරක් කිසිවෙකුටත් ලබා දී නැහැ. ඒ නිසාම ඉදිරි පැය 72 ලෝක දේශපාලනයේ සහ යුද ඉතිහාසයේ ඉතා තීරණාත්මක කාල පරාසයක් බවට පත්විය හැකියි. අද ලෝකයම බලා සිටින්නේ එකම දෙයක්. USS ට්‍රිපොලි කුමන දිශාවට හැරේද? එය කුමන මෙහෙයුමක් සඳහා භාවිතා වෙයිද? සහ මැද පෙරදිග බලතල අතර ඇති ආතතිය තවත් භයානක මට්ටමකට යයිද යන්නයි.